හෙලෝ ඉතින් කොහොමද ගොඩ කාලෙක වීඩියෝක් කරන්නේ අද අපි යන්නේ මන්දාරම් නුවර දියාලෙන් පිරිච්ච මන්දාරම් නුවරට යන්න තමයි හදන්නේ අපි දැන් ඉන්නේ හාරගම රෝඩ් එකේ අපි නුවරින් ආවේ රිකිල්ල ගස්කඩ පැත්තෙන් දාලා තමයි අපි ආවේ දැන් අපි ඉන්නේ හාරගම රෝඩ් එකේ කොල්ල සෙට් එකේ ඉන්නවා මේ පැත්තෙන් බයික් වල ආවේ අද පොයේ දවසක් අපි බලමු ගිහිල්ලා කට්ටිය සේනක ඉන්නවද දන්නේ නැහැ බලමු මොකද වෙන්නේ කියලා අපි දැන් මෙතන නවත්තන් හිටියා මේ එකපාරට පොලිසිය ආවා මේ ආවට පස්සේ ෆුල් පේස් දාපු කට්ටියට එන්න කිව්වා පොඩ්ඩක් විස්තර ගන්න අර රජයේ මොකද්ද කේස් එකක් කරනවානේ මේ ෆුල් පේස් වලට ඒක තහනම් නැහැ ඒකට දැන් අපි කට්ටියකින් තොරතුරු ගන්න ෆුල් පේස් දාපු කට්ටියකින් අවුලක් නැහැ මේ බලමු අපි තොරතුරු ගන්න මොකද වෙන්නේ කියලා බලමු මම දඩාරියන් ගානේ මේක තියාගන්න පොලිසිය නවත්තවට පස්සේ මේ ෆුල් පේස් වලට තොරතුරු වෙනා බීට් එක දැකලා බීට් වලට මේ දඩ ගැහුවා අවුලක් නෑ මේ දැන් යද්දි ඒකත් ගෙවාගෙන අද පොය දවසේ ඉඳලා පෝස්ට් ඔෆිස් වහලා තියෙන්නේ ඒ හින්දා මේ අපිට ආයෙ දවසක් ඉන්න වෙනවා බලමු යද්දි පොලිසියට පෙන්නයි යන්නේ කො බයික් දෙක බලමු ඔය කට්ටියත් එනවා නම් බයිසිකල් පරිස්සම වදින්න බීට් ගහන්න එනවා මන්දාරම් නුවරට හැරෙන තැන අපි ආවේ නුවරේ ඉඳලා දැන් මේ පාරේ ආපුවාම වම් පැත්තට පාරක් තියෙනවා මන්දාරම් නුවරට කිලෝමීටර් 13යි කියලා මෙතන තියෙන බෝඩ් එක මේ පාර තමයි දාන්න තියෙන්නේ ඒකට කිලෝමීටර් 13ක් ගිහිල්ලා තමයි මන්දාරම් නුවරට වැටෙන්න තියෙන්නේ ඈතින් දියැලක් පේනවා මෙතෙන් ආපු ගමන් පළවෙනි දියැල්ල හර තියෙන්නේ ඈත පේනවා අපි එතෙන් දැන් බලන්න. ඉතින් අපිට මේ පාරදී උඩටම ආපුවාම මේ මෙතන ඉස්සරම අපිට හම්බෙන දියැල තමයි මහ කඳුරු දියැල. මේ තියෙන්නේ ඒක. දැන් අපි ඉන්නේ මේ ඇතිනිවල ඇල්ල ගාව තමයි අපි ඉන්නේ දැන්. අපි දැන් ඒකට යන්න කියලා හදන්නේ. බලමු මීටර් 50ක් තියෙනවා මෙතන ඉඳලා. මෙතනින් තමයි ඇතිනිවලට පාර තියෙන්නේ. බලමු අපි ගිහිල්ලා. ඇල්ල බලන්න එද්දි මේ පිහිල්ලුත් තියෙන ඕන නාගත්ත හැකි. එතන පොඩි අමුතු ඉස්මැල් එහෙම ඇතුළට යන්න තියෙන්නේ. එහෙම ඇතුළට යන්න තියෙන්නේ. අර පිටට පොත අතර එනවා. ඉස්ටි පුරුෂ කියලා වෙන් කරලා තියෙන්නේ. කොහොමවත් දන්නේ නැහැ. කැලේ බලන්න තියෙන්නේ. බලන්න උදේ ලස්සන
මුල් දවස් ටිකේ වැස්සෙන් හොඳට වතුර තියෙනවා. මෙතන මේ ඇල්ල වැටෙන තැන නිසා අතන අර හරිය පට්ට ගැඹුරු පේනනේ පාට. මේ හරියම වැඩි යට නැහැ. මේ හරිය ගල් තියෙන්නේ. අර හරියට මාර ගැඹුරු ඇති. අපි ඇල්ල බලලා පල්ලෙහාට ආවා. දැන් අපි ආයෙත් මන්දාරම් නුවරට යන්න තමයි හදන්නේ. අපි ගෙනාපු කෑම ටිකත් මෙතනදී කෑවා. දැන් අපි යන්නේ මන්දාරම් නුවර පැත්තට. අපි ඉස්සරහට ගිහිල්ලා චෙක් කරමු. මන්දාරම් නුවර ටවුන් එකේ ඉන්නේ. ටවුන් එකේ පොඩි ටවුන් එකක් තියෙන්නේ. මෙතන බුදු පිළිමයක් එක්ක තියෙනවා. මෙතන කොළපතන ඇල්ලට කිලෝමීටර් 2.4ක් තියෙනවා. කෙලින්ම ආපුවා දකුණු පැත්තට තමයි යන්න ඕනේ. වම් පැත්තේ පාරේ නුවරඑළියට යන්න තියෙන්නේ. මේ පැත්තෙන් තියෙනවා කිලෝමීටර් 30 ගාණක් නුවරඑළියට. මෙතන බෝගහගාවින් දාන්න ඕන අපි දකුණු පැත්තට දෙක දෙක උඩට එන්න තියෙන කෙලින්ම. මෙතන පොඩි දුරක් තියෙන්නේ. දෙපැත්තේ කඩවල නම් මනම් තියෙනවා. කොළපතන ඇල්ල කියලා බෝඩ් එකක් ගහලා මේ තියෙන බෝඩ් එක මෙතනලා කිලෝමීටර් 2.40ක් යන්න ඕනේ මේ පැත්තට. පොඩ්ඩක් බ්ලොක් එක මේ කොළපතන ඇල්ලට යන පාර කියලා ගහලා තියෙනවා මෙතන. යන්න තියෙන්නේ කෙලින්ම ඉස්සරහට. කොළපතන ඇල්ල කියලා. පොඩි අඩිපාරක් තියෙන්නේ. කෙලින්ම මේ පැත්තට යන්න තමයි තියෙන්නේ. ටිකක් උඩට එද්දී ටිකට් කවුන්ටර් එකක් තියෙනවා. ඉතින් ටිකට් ගන්න ඕනේ. ටිකට් එක කීයද? 75. ටිකට් එක 75යි. ඔය කට්ටියක් දෙනවා නම් මෙතනින් ටිකට් එකක් අරන් යන්න. කොල්ලෝ ටික යනවා දැන් උඩට. කොළපතන ඇල්ලට යන පාර මේ ටික මාරම ලස්සනයි. වටේටම කදු. ඊරානේ බෝඩ් වලින් ගහලා තියෙන්නේ කැලිකල්ස් එපා කියලා. කෝකට්ටියක් තියෙනවනේ. කිව්ව
කිව්වා පිළිවෙලට කරන්න දාන්න එපා. ලස්සන පරිසරයක් තියෙන්නේ. තේරෙනවනේ? මේ තියෙන ටිකට්. කෝ ටිකට් එක පෙන්නන්න ආයේ? මේ ළමයි ටිකට් එක. ගත්ත ගන්න ඉකනෝ. උත්තකෝ ඒක හතර වටේ යවල. පිරි කන්දක් තියෙන උඩට. පේනවනේ. තව යන්න තියෙනවා. ඈතින් පේනවද ඔය කට්ටියට කොළපතන ඇල්ල? දැන් තව ටිකයි තියෙන්නේ. පොඩි පාරක් තියෙන්නේ යන්න. හැබැයි සුපිරි වටපිටාව කදු තියෙනවා, දියඇලි තියෙනවා. ඔය කට්ටියට පල්ලේදී පුංචි කඩවල් තියෙනවා. ඒ කට්ටියගේ තියෙනවා. ඒ කට්ටිය මගා කරන නැවුම් එළවලු කට්ටියට යන්න පුළුවන් මෙහාව. දෙපැත්තේ කඩවල් තියෙනවා. රොටි කඩවල් තියෙනවා. පල්ලෙහා තියෙනවා නාන්න පොට්ටයක්. මෙතනින් නාන්න දෙන්නේ නැහැ. පතන ඇල්ලේ යනවා පල්ලෙහාට යන වතුර තමයි පල්ලෙහා කට්ටිය මේ පරිහරණය කරන්නේ. මුලින්ම ගන්න මේ වතුර තමයි ගන්න පල්ලෙහා කට්ටිය. පල්ලෙහා නාන්න තැන් තියෙනවා. මෙතන නාන්න දෙන්නේ නැහැ. අපි එනවා මෙතෙන් සමුදෙන්න තමයි හදන්නේ. ආයෙත් පල්ලෙහාට යනවා. බලමු පල්ලෙහාට ගිහිල්ලා නාන්න ප්ලේස් එකක් හොයාගෙන අපි නාගෙන හැම ගෙදර යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. බලමු අපි ඉස්සරහට ගිහින්. මොනපතන ඇල්ලට එන්න තියෙන පොඩි පටු පාර මාරම ලස්සනයි. වටේ පිටේ කදු තියෙනවා, දියඇලි තියෙනවා. නැති දෙයක් නැහැ. එතන ඉතින් වැඩි බලන්න මොකුත් නැහැ. දියඇල්ල තමයි තියෙන්නේ බලන්න. මේ ड्रोन शॉट එකක් දාන්න දෙයක් නැහැ. ඩ්‍රෝන් එක පොඩ්ඩක් කියලා වෙලා තියෙන්නේ. ඒකයි ඩ්‍රෝන් වීඩියෝ එකක් දාන්නේ නැත්තේ. තෙල් පන්දරේ මේ අපි නාන්න තැනක් හොයාගෙන යනවා. බලමු හම්බෙයිද කියලා. යාළුවෝ නාන්න තැන නම් හම්බුණා. යාළුවනේ මන්දාර නුවර විලා නෑ නැත්තම් වැඩකුත් නෑ. පාරම සීතලක් තියෙන්නේ. මං කියන එක ඇහෙනවද දන්නේ මේ වතුර පාරක් අද්දින්ද. එහෙනම් ඉතින් මන්දාර නුවර ගමන මෙතනින් ඉවරයි. දැන් වෙලාව 3:53යි. දැන් අපි ගෙදර තමයි යන්නේ. නාලා කරලා ඔක්කොම ඉවරලා දැන් ගෙදර තමයි යන්නේ. බයික් පාක් කරලා තියෙන තැනට ගිහිල්ලා කෙලින්ම එහෙම ගෙදර යනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ ගමන.